වීයස් වනු නෙලීමෙන් පස්සේ මෑත දවස් ගණනාවක් තිස්සේ මාධ්‍ය හරහා රූපාණී නාලිකා හරහා සමාජ මාධ්‍ය හරහා බොහෝ කතාබහට ලක් වෙන මේ පොඩි අවිලෙන සුළු සිදුවීමක් සිදුවෙමින් යනවා ලාල්කාන්ත අමාත්‍යවරයා සහ ගොවියන් අතර ගැටුමක් විදිහට තමයි ඒක එළියට පෙනෙන්නේ. විශේෂයෙන්ම අස්වැනු නෙළුවට පස්සේ වී මිල සම්බන්ධයෙන් ගොවීන් උද්ඝෝෂණ ගණනාවක් කරනවා, මාධ්‍ය සාකච්ඡා කරනවා. වුන් ඉල්ලා සිටිනවා 140ක සහතික වී මිලක් රජයේ පැත්තෙන් ඒක ලබා දීලා නැති තත්ත්වයක් යටතේ දිගින් දිගටම අපි දකින්නවා දෙපැත්තට වොයිස් කට් වලින් මීඩියා වල දෙපැත්තට කියා ගන්න රීච් වැඩි කරගන්න විදිහේ සමහර වචන හුවමාරු ප්‍රචාරය වෙන තත්ත්වයක්. ඇත්තටම මේකද ලංකාවේ දැන් මේ වෙලාවේ වී ගොවිතැනේ තියෙන අර්බුදය කියන එක සම්බන්ධයෙන් සහ මේ මීඩියා වල හැසිරීම සම්බන්ධයෙන් කිසි සාකච්ඡාවක් ඇති කරගන්න ඕනි කියලා හිතනවා ජනප්‍රිය තර්කණයෙන් එහාට ගිහිල්ලා. අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් ලාල්කාන්ත ඇමතිවරයා සම්බන්ධයෙන් මීට කලිනුත් අපි කතා බහ කරලා තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවයට අදාළව සහ විශේෂයෙන් භාෂණීය ප්‍රකාශන සම්බන්ධයෙන් ඔහු කරන ඇතැම් අදහස් අපි විවේචනයට ලක් කරලා තියෙනවා. හැබැයි මෙතනදී අපි කියන්න ඕන දැන් අර කන්ටෙක්ස්ට් එකෙන් එළියට දෙයක් ගෙනහිල්ලා කපලා කොටලා අරගෙන කතා බහට ලක් කරාම ඇත්තරම ඒ කතා කරන මාතෘකාවේද කතා කරන්නේ. නැත්නම් මේ මාතෘකාවේ තියෙන කරුණු ජනතාවට දැනගන්න ලැබෙනවද කියන එක. ඒකට හොඳ උදාහරණය තමයි පොළොන්නරුවේ පැවතිච්ච රැස්වීම ගොවීන් සමග. මේක ඇත්තටම රටට මහා පරිමාණයේ සංවේදනය වුණේ විනාඩි කිහිපයක වීඩියෝ ක්ලිප් එකක් විදිහට. ඒතර බැලු බැලමට පෙනුනේ මේකට මාධ්‍යට අවස්ථාවක් ලබා දීලා නැහැ. ඒ නිසා ගොවියෝ තමයි මේකත් වීඩියෝ කරලා එළියට දාලා තිබුණේ. එතනදී තරුණ ගොවි මහත්මයෙක් ලාල්කාන්ත ඇමතිවරයාගෙන් නිකන් අභියෝග කරන විදිය. එහෙම නැත්නම් ටිකක් අපි කියන වාදාභිමුඛ වෙලා තදින් කතා කරනවා සහ ඒ වීඩියෝ හැමතැනම ෂෙයා වෙන්න ගත්තේ මෙච්චර කාල ගේම් ඉල්ලපු ලාල්කාන්ත ගොවියෝ ඉදිරිය පොළොන්නරුවේදී දන ගැහුවා වගේ අර්ථකින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගොවි හමුව ගත්තම සඳුන් ඇත්තරම පැයකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ දෙපැත්තෙම කරුණු සාකච්ඡා වෙලා ලාල්කාන්ත ඇමතිවරයාත් කතා කරපු නිලධාරීන් අදහස් දක්වපු එහෙම තත්ත්වයක්. හැබැයි අර විනාඩියෙන් දෙකෙන් සමස්ත රටට ලෝකෙට අරක sannivedana වුණේ ඇත්තටම ගොවියෝ ඉස්සරහා ලාල්කාන්ත දන ගැහුවා නිකන් දෙගොල්ලන්ගේ වලියක් වගේ. හැබැයි ඒ අර්ථයෙන්ද මේ ප්‍රශ්නේ අපි තේරුම් ගත යුත්තේ කියන එක අපි කතා බහ කළ යුතුව තිබෙනවා. දැන් පහුගිය දවසක ඇත්තටම ජපානයේ ඇමතිවරුන්ට ඉල්ලාස් වෙන්න උනා සහල් සම්බන්ධයෙන් විහිළු කතාවක් කරා කියලා. ඒ කියන්නේ ඒ වගේ ආසියාවේ ගත්තම අපි දන්නවා හාල් කියන එක ඇත්තටම අපේ සංස්කෘතියත් එක්ක තදින්ම ගැට ගැහුණු අවිච්ඡින්න සම්බන්ධයක් තියෙන සාධකයක්. මේකත් එක්ක සමාජයක් ටිකක් අවුස්සන්න ලේසි. අර ආගම වගේම දෙයක් තමයි. අපි දන්නවා බුද්ධ ආගම නැත්තම් බෞද්ධ දර්ශනයට අදාළව යම් දෙයක් කවුරු හරි නිග්‍රහාත්මක අර්ථයෙන් කිව්වොත් අපි උගත්යයි සම්මත මිනිසුන් පවාටක් ගාලා ප්‍රකෝපයට පත් කරන්න පුළුවන්. එහෙම සාධක තියෙනවා. ඕනම සමාජයක තියෙනවා සමාජ සංවේදී කාරණා. එවැනි කාරණා උලුප්පා දැක්වීම හරහා නැත්තම් කන්ටෙක්ස්ට් එකෙන් එළියේ ඒකට වෙනම නැරේෂන් එකක් හදලා මිනිස්සු අවුස්සන්න පහසුවෙන් පුළුවන්. අර වාර්ගික කරුණු වගේ. සහල් වලට වෙලා තින්නෙත් ඒකද කියලා අහන්න වෙනවා සර්. ඇත්තම කාරණේ අර විඟුන් කිව්වා වගේ දැන් අර පංචමහා බලවේගයේ ප්‍රධාන තැනක් දුන්නනේ සංඝවේද ගුරු ගොවිකම් කරු කියලා. එතකොට අර කිව්වා වගේ දැන් ගොවීන් හැමදාම අපි මේකට කලිනුත් කතා කරලා දෙනවා හැමදාම මේ අස්වෙන් වලන කාලට එන ප්‍රශ්නේ මේක. එතකොට ගොවීන් වැඩි කරලා ඉල්ලනවා පඹයෝගිනි තියනවා මාධ්‍ය සාකච්ඡා කරනවා. ඉතින් පාරිභෝගිකයන් පැත්තටත් දැන් කවුරුත් මේකේ සහනයක් ලබන්නේ නැහැ. හාල් මිලත් වැඩි වී මිල අඩුයි කියලා චෝදනා කරනවා. ඉතින් මේක ගත්තට පස්සේ අර කිව්වා වගේ අපේ අර හැදිච්ච සමහර කියන්නේ මතවාද තියෙනවා පෙරලන්න අමාරු මහා ගල් පර්වත වගේ ಜಾති. එතකොට යම් ආකාරයකට අර හැමෝම ටිකක් අර ලාල්කාන්ත අමාත්‍යවරයාගේ ස්වභාවය නිසා නිකන් ඔහුගේ අදහස් පළ කරන විදිහයි ටිකක් අර පොඩි ගණන් ගන්න නැති ස්වභාවයකින් අදහස් පළ කරන විදිහයි එක්ක ඔහුට ප්‍රහාර එල්ල කරන්න බොහෝ දෙනා පෙළඹෙන එක ඇතුලේ ලාල්කාන්ත ඇමතිවරයා මතු කරන යම් විද්‍යාත්මක සහ පදනමක් සහිත කරුණු යටපත් වෙනවා. يعني කරුණ තියෙන දැන් ලාල් එක තැනකදී කියනවා මේ කියන්නේ වීමිල වැඩි කරනවා. ඉතින් වීමිල වැඩි කිරීම උත්තරේද කියලා. වීමිල දැන් වීමිල වැඩි කිරීමද උත්තරේ එහෙම නැත්නම් ඒක හරි විද්‍යාත්මක කරුණක් ඒක පිටිපස්සේ තියෙනවා නැත්නම් වී වගාවට ලබා දෙන පහසුකම් ටික දියුණු කිරීමද පිරිවැය අඩු කිරීමද කියලා. ඒතර පිරිවැය අඩු කරන එක ඇතුළෙත් සහනයක් එනවනේ. හැබැයි බැලු බැල්මට
අර හැදිලා තියෙන එක තමයි වී මිල වැඩි කරලා ලොකු සල්ලි අතර ගත්තාම හොඳයි වගේ එකක්. හැබැයි වී වගාවට යන පිරිවැය අඩු කරගන්න පුළුවන් නම් ඒකත් අනිත් පැත්තට තහනයක් නේ. ඒක තමයි ඇත්තටම ලාල්කාන්ත ඇමතිවරයා දිගින් දිගටම අවධාරණය කරේ කොහොමද පිරිවැය අඩු කරගන්නේ සහ නිෂ්පාදනය වැඩි කරන්න කියලා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන ඇත්තටම මෙතනදී දැන් සහල් ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන් දත් අරගෙන. නමුත් ප්‍රශ්න වෙලා තින්නේ සහල් විතරක් නෙවෙයි රටේ ජාතික ගැටලු වගේ තියෙන කාරණා සම්බන්ධයෙන් ඒවායේ තියෙන හරයාත්මක කරුණු දත්ත ජනමාධ්‍ය විදිහටම sannivedanaya කරනවාද කියන එක. එහෙම නැත්නම් මොකක්කෝ කට කැඩිච්ච හෙඩිමක් දාලා ඒ අවස්ථාවේ තියෙන අර කොන්ෆ්ලික්ට් එක ගැටුම තවදුරටත් තීව්‍ර කිරීම හරහා රටේ ජාතික ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියලා ජනමාධ්‍යත් ආපස්සට හිතන්න ඕන තරක් ඇවිල්ලා තියෙනවා කියලා අපි හිතනවා. දැන් අර ප්‍රවෘත්ති කලාවේදී කියනවා සාමාන්‍යයෙන් ගැටුම තමයි රසවත් එහෙම නැත්නම් සාමයේ නීරසයි. ඒකින්ද නිවුස් වැලියුස් උගන්නද්දී අත්තර මේක අර ජනමාධ්‍ය කලාවෙත් තියෙනවා. විෂයක් ඉදිරියට ගත්තම ප්‍රවෘත්ති ගුණාංග නිවුස් වැලියු එකක් ඉදිරියට ගන්නවා. නිතරම අර ගැටුම කියන එක තීව්‍ර කරලා පෙන්වන්න. ගැටුම පෙන්වන්න කියලා. හැබැයි ඊට පස්සේ කාලෙක ඒකට ප්‍රතිපක්ෂව මාධ්‍ය කලාව ඇතුළේ සාකච්ඡාවක් නිර්මාණය වුණා. සංවර්ධන පුවත් වගේ දේවල්. කොහොමද ඇත්තරම මේ ගැටුමම තීව්‍ර කරලා ගැටුමම වාර්තා කරලා ගැටුමම නිර්මාණය කිරීම හරහා අවසානයේදී පුරවැසියන්ට රටට ලැබෙන්නේ මොකද්ද? රට ගොඩනගන්න මේක පුළුවන්ද කියන තැන. අර කලින් කතාවක සඳුන්මතු කරා වගේ සමහර දේවල් ඉතින් ඉතිහාසයේ පාරාවලලු තමයි. දැන් එක පැත්තකින් ජනතාවින්ට පිරුණු ඉතිහාසයට ඇඟිල්ල දික් කරනවා සමහර කතිකයන් විචාරකයන්. එතකොට ඔවුන් මේ දේවල් වර්ණගුවේ කොහොමද කියලා අපිට මතකයි. නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයාද ඔහු පවා ඇතැම් කරුණු අපි මේ විවේචනයට ලක් කරන කෝණයෙන් තමයි සමහර දේවල් ඔවුන් පවා මේක අතට ගත්තේ. එතකොට ඇනුවල් රිපෝට්ස් වල තියෙන කරුණු එහෙම නැත්නම් පර්යේෂණ වාර්තා අරගෙන ටිකක් ගැඹුරින් ඒව ගැන සාකච්ඡාවට යනවට වඩා සිද්ධිවාචක හුදකලාව අයිසොලේට් කරලා යම් කරුණු වෙනම අරගෙන තමයි කතා කරේ සමස්තය වෙනුවට. හැබැයි අද උන්ට සිද්ධ වෙලා තියෙනවා මේ සමෝදානිතව මේ ගැන කතා කළ යුතුයි. සමස්තය තුළ තියලා නැත්නම් අදාළ කන්ටෙක්ස්ට් එකේ ඉඳලා අපි කතා කරමු කියලා තැනට ඔවුන්ටත් කියන්න සිදු වෙලා තියෙනවා. ඒක යහපත් පරිවර්තනයක් දේශපාලන පැත්තෙන් ගත්තොත්. සහ ඉතින් අනිත් පැත්තට තියෙන කාරණාව තමයි දැන් කොහෙන් හරි පටන් ගන්න එපා. මේක දිගින් දිගට යනවනේ. දැන් ඔය කිව්වා වගේ අතීතේට බැන ඉඳලත් බෑනේ. ආපසු හැරිලා හැමදාම බනිනවා. හැබැයි මේ ප්‍රශ්නේ කොහෙන් හරි නතර වෙන්න ඕනේ. විසඳන පැත්තට යොමු වෙන්න ඕනේ. ඉතින් ලාල්කාන්ත ඇමතිවරයා කියන්නේ ජාතික සැලැස්මක් අවශ්‍යයි කියලා. දැන් අපි නාඩු වවන්න ඕනේ කියලා රජය යෝජනා කළොත් යම් කිසි ගොවි බිම් ප්‍රමාණයක නාඩු වවන්න ඕනේ. එහෙම නැත්නම් වෙන කැකුළු සහල් වවන්න ඕනි නම් නැත්නම් වෙනත් වී වර්ගයක් වවන්න ඕන නම් රජයේ සැලැස්මට ඇත්තට මේකේ තර්කානුකූලකමක් තියෙනවනේ. මොකද විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන නම් සහල් නිෂ්පාදනය කළ යුත්තේ ගොවීන්ට හිතුවමනාපේ වී වගා කරලා හරියන්නේ නැහැනේ. ඒ වගේම දැන් ඔහු පවසන කරුණු කාරණා ගණනාවක් තියෙනවා මේ තෙත වී සම්බන්ධ ප්‍රශ්නේ. ඊළඟට මේ ඩ්‍රයර්ස් ලබා දෙනවා කියන එක. ඊට පස්සේ එතකොට වී වලවි මණ්ඩලය ලබා ගන්න කෝට ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කියන එකට යම්කිසි පදනමක් සහිත කතා ටිකක් තමයි ලාල් කියන්නේ. බිඟුන් කිව්වා වගේ අර මාධ්‍ය කලාවේ දේවල් වැඩ කරන හැටි පැත්තත් කලකලා බැලුවාම ඇත්තටම අර පෙර යුගයට වඩා සෑහෙන දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවා. අපි අමතක කළ යුතු නෑ සමහර මාධ්‍ය නාලිකාවන් පොලිටික්ස් කරනවානේ. එතකොට ඒ ප්‍රශ්නේ පැත්තක තියලා ඒ ප්‍රශ්නේ හරයාත්මක කෑල්ල පැත්තකට තියලා ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යායපත්‍රයක් ඇතුළතත් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට පුද්ගලයෝ ඉලක්ක කරලා ගහන ව්‍යාපෘති තියෙනවා. ඒ ඇතුලේ තමයි අර දැන් උපහාසයටත් සමාජ මාධ්‍ය වල කියන්නේ සම්පූර්ණ කතාව ඇහුවද කියලා. ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලදී සම්පූර්ණ කතාව අහන්න ඕනේ තමයි. නිකන් රීච් ගන්න. එහෙම නැත්නම් දේශපාලන ප්‍රොජෙක්ට් කොට දා ගන්න යන එකද කළ යුතු නැත්නම් රටේ සමස්ත ජාතික ප්‍රශ්නයක් හැටියට තියෙන එක විසඳ ගන්න යන එකද කළ යුතු කියලා. ඉතින් ඕක තමයි අර කාරණා. දැන් ලාල්කාන්ත ඇමතිවරයා කතාව ගත්තාම අපි දන්නවා විනාඩි 2-3න් පෙන්නනවා. හැබැයි සමස්තය බැලුවම ඔහු ගොවින් එක්කම සංවාදයක ඉන්නේ. ඔහු අහනවා දිගින් දිගටම ප්‍රශ්න කිරීම කරනවා ගොවියොත් එක්ක. සමහර වෙලාවට ගොවියෝ අප්පුඩිත් ගහනවා. ඒ රැස්වීම දිහා බැලුවම එකක වෙන තැන් තියෙනවා. ඊට පස්සේ එකක නොවන තැන් වලදී ඔවුන් කෑ ගහනවා. ඒතකොට ලාල්කාන්ත ඇමතිවරයා කියනවා ඔයගොල්ලෝ විවාද කරන්න. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක්. මෙතනින් පස්සෙත් කතා කරන්න ඔයගොල්ලන්ගේ අදහස් කියන්න කියලා. හැබැයි දැන් අර ඔබ කිව්ව කතාව සම්බ කතන්දරේ. එතකොට ඔහු කියනවා ජාතික ඉලක්කය කියන එක එකක්.
ගොවින්ගේ ජීවන තත්ත්වය නගා සිටීම කියන්නේ තව කාරණයක්. මේ දෙක ගැටෙන තැනක් කියනවා. ඒතකොට මේ දෙකම බැලන්ස් කරගෙන කෘෂිකර්මය බේර ගන්න එක තමයි රජයේ වාක්‍යයම. ඒතකොට මේක සරල නෑ. පාසු දෙයක් නෙමෙයි. ඒතකොට ඔහු කියන දේ තමයි දැනට ජාතික ඉලක්කය කරා යන්න ඒක දීර්ඝකාලීන සැලසුමක් විදිහට තියෙනවා. ගොවියාගේ ගොවි ජීවිතය කොහොමද සුඛිත මුක්ති කරගන්න නැත්නම් නගා සිටවන්නේ කොහොමද කියන එකට තමයි දැනට බර තියලා තියෙන්නේ. හැබැයි ඔහු අහනවා එතකොට අර ජාතික ඉලක්කය සපුරන තැනදී ආයි පාරිභෝගිකයන් ඉන්නවා. රටේ මහජනයා ඉන්නවා. එළියෙන් හාල් ගේන්න ඕනේ නැහැ කියනවනම් රටේ ජනතාවට අවශ්‍ය නාඩු මෙච්චර ප්‍රමාණයක් සම්බනම් මෙච්චරක් කීරි සම්බ මෙච්චරයි ඒ ටික වගා කරන්නේ කොහොමද කියලා දැන් ඔහුගේම වචන වලට යොදින් ඔහු කිව්ව දේ තමයි ජාතික ඉලක්කය සපුරන්න නම් අහවල් යායි සම්භව වගා කරන්න කියලා රජයට කියන්න සිද්ධ වෙනවා. ඒතකොට වගා කරන්නත් සිද්ධ වෙනවා. අහවල් කොටසේ නාඩු වවන්න කියලා කියන්නත් සිද්ධ වෙනවා. උන්ට වවන්නත් සිද්ධ වෙනවා. එතනට තමයි අපි මේ යමින් ඉන්නේ. අපි දැන් ඉන්නේ පරිවර්තනීය යුගයක. ඒක අභියෝගයක්. තියෙන එක ඔහේ කරගෙන යන්න නම් පරිවර්තන ඕනේ නැහැ. පරිවර්තන යුගයක ඉන්නකොට හොඳත් අහන්න වෙනවා, නරකත් අහන්න වෙනවා. බොරු වලටයි නාලිකා වලටයි ඇඹරිලා මේ පරිවර්තනීය යුගය අදාළ තැනට ගෙනිහින් ජයග්‍රහණය කරන්න බෑ. අපි මේක බාරගත්තේ ඔහේ ගෙනියන්න නෙවෙයි. ආණ්ඩුව බලයට ආව කියලා අපි එක දෙයක් කන් හැන්දකින් බෙදාගෙන නැහැ කියලා ඊට පස්සේ ආණ්ඩුව කරපු කැපකිරීම කොහොමද මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කළේ ඒ වගේ දීර්ඝව උන්ගේ පැත්තේ කතාවක් කියනවා. ඊට පස්සේ ඔහු කියන තවත් වැදගත් දෙයක් තමයි අත්‍තරම දැන් ඒතකොට ගොවින්ගේ පැත්තෙන් ආයෙත් අහනවා ඒ වුණාට රටින් හාල් ගෙනාවේ නැද්ද කියලා. ඒතකොට ඔහු කියනවා ඔහු ගෙනාවා. ඊරි සම්බ ගේන්න උනා. මොකද ඒක කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ලංකාවේ නෑ. ඒතකොට වාණිජ අර්ථයෙන් තියෙන සමහර සාහල් වර්ග පිටින් ගේන්න වෙනවා. හැබැයි ඒකත් අපිට නතර කරගන්න පුළුවන්. අපි ලංකාවේ හරියට වගාව කරගත්තොත් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එතෙන්දී ඔහු කියන දේ තමයි විශේෂයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා කමිටුව. මේකෙදී වෙළඳ ඇමතිවරයා ඊට පස්සේ මහවැලිය කෘෂිකර්ම ඇමතිවරයා මේ විදිහට ගත්තම රාජ්‍ය ආයතන අංශ ගණනාවක් එක්කහුව වෙලා තමයි දැන් අපි තීන්දුව తీරන ගන්න. වෙනදනම් වෙළඳ ඇමතිවරයා බැලුවේ කොහොමද පාකිස්තානෙන් ඉන්දියාවෙන් වැඩිපුර හාල් ටිකක් ගෙන්න ගන්න. එතනින් කට් එක තියාගන්න කියලා. ඒතර වෙළඳ ඇමති වෙනම තීන්දුව ගත්තා. කෘෂිකර්ම ඇමති වෙනම තීන්දුව ගත්තා. ඒ දෙන්නත් හැපෙනව මිසක් මේකේ ජාතික ආර්ථිකයට හරි පොදුවේ ගත්තම ජනතාවට වැඩක් වුණ නැහැ කියලා. ඒක අපි දන්නවා. විශේෂ විගණන වාර්තා තියෙනවා. 2014 කාලවල රිචාඩ් බදුදීන් ඇමතිවරයා වාණිජ්‍ය කටයුතු කර්මාන්ත ඇමතිවරයා හිටියා මම හිතන්නේ. ඊට පස්සේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඒ කාලේ ලොකු චෝදනාවක් උන්ට එල්ල වුණා පිටරටින් ගෙනාපු සහල් සම්බන්ධයෙන්. ඒවා අන්තිමේදී තත්ත්වයෙන් බාල සහල් ඒ විතර නෙවෙයි ලොකු දූෂණ වංචා වෙලා තිබුණා. ස්පෙෂල් ඔඩිට් රිපෝට් ඒවට ආවා. ඇත්ත මේ කියන කතාව ඇත්ත. පහුගිය ඉතිහාසයට ගියන් පස්සේ ඒ දේවල් සිදු වෙලා තිබුණේ. ඇත්තට මේ ජනතාවට සහල් සපයනට වඩා හාල් ටිකක් ගන්නලා කට් එක තියාගන්නේ කොහොමද කියන තැනින්. හැබැයි දැන් මෙතනදී අපිට පේනවා යම් කිසි ආකාරයක සමෝදානිත වැඩ පිළිවෙලකට උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඔහු කතාවේදී තවදුරටත් අවධාරණය කළ කියනවා සඳුන්. බොහෝ අයට ප්‍රශ්නයක් තිබුණා. ඇත්තටම අපිට උනත් සකසංකාවක් තිබ්බා දිට්ටෝ එක්ක කෘෂිකර්මයට මොකක් වෙයිද කියලා. ඇතමුන් කැට තියලා කිව්වා කෘෂිකර්මයේ කඩන් වැටෙන ලොකු විනාශයක් වෙන්නේ කියලා. හැබැයි අවසානයේදී දැන් වෙලා තින්නේ අස්වැන්නේ අතිරික්තයක් ඇවිල්ලා. එතනදී ඔහු ගරු කටයුතු විදියට ඇත්තටම මේ රෙස්පෙක්ට් එකක් දෙනවා. ඇමතිවරයා කියනවා මේ වෙනුවෙන් මේ අස්වැන්නක් ගන්න තැනට වැඩ කරපු ගොවි මහත්තුරුන්ට රජයේ සේවකයන්ට අමාත්‍යංශ විදියට ඇමතිවරයා විදියට මම මේ ගෞරවය අඩුවක් නැතුව දෙනවා කියලා. ලොකු බයක් තිබුණා ඇත්තටම සාගතයක් එයි මේ දිට්ට වලින් පස්සේ ලොකු විනාශයක් වෙයි. එහෙම ප්‍රශ්නකුත් තිබුණා. ඒ වගේම අමතක කළ යුතු නෑ ඉස්සරහට එල්ලිනෝ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඉදිරි මාස දෙකේ දැවන්ත වගා හානි ටිකක් සිදු වෙයි කියලා කියනවා. එතකොට දැන් ඔය වගේ දේවල් පටන් ගන්න ගම්මිරිස්සේ එහෙම දැනට පිච්චෙන් අරගෙන දිට්ටා සහ එල්නිනෝ තත්ත්වයන් ඔය වගේ දේවල් එද්දි ගොවි මහත්තුරුන්ට හිතූ මතේ කරන වගාවල් එක මේවත් එක හැපෙන්න බෑ. ඇත්තට මේ යෝජනාව සාධාරණයි. ඒ කියන්නේ ජාතික වැඩ පිළිලක් ඇතුළට එන්න කියන යෝජනාව සාධාරණයි. සහ අර නාලිකාවලට ඇඹරෙන්නේ නැතුව කියන කතාවත් ඇත්ත. මේ මැනිපියුලේෂන් කරලා Tamanට ඕනි මතයකට හැඩගස්වලා යන්න හදන දේවල් ඇත්තටම සාධාරණ යුක්ති සහගත නැහැ රටක් මේක. මේක නෙමෙයි පොඩි සමිතියක්වත් මොකක් හරි නෙමෙයි මිනිසුන්ගේ ජීවිත සම්බන්ධ කාරණාවක්. එතකොට අර ගිහින් හැම දේවාලයකම ගිහිල්ලා අන්තිම දේවාලයට ගිහින් ඉන්නවා දැන් මේක විසඳයිද කියලා බලන්න. එතකොට ජනබලය දුන්න ජනතාව බලය ලබා දුන්නු පිරිස අපි දන්නේ නැහැ වැඩ පිළිවෙල සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. හැබැයි උඩේ ප්‍රැක්ටිස් එක කරන්න දෙන්න ඕන. එතකොට අපිට පේන්නත් තියෙනවා දැන් ලාල් කරන යෝජනාවල යම් සාධනීය තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා එක පැත්තකින් ආයේ තියෙනවා බිගුන් ප්‍රශ්න ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය මාධ්‍ය ක්‍රියාවලිය බල සම්පන්නද මේ හදන
මතවාදයක ගැටෙන්න කියලා. අපි දන්නවා දැන් මේට කලින් ඉතිහාසයේ ගල්ඔය වේවා සමහර වෙලාවට සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් ගෙනාපු සමහර ගොවි ප්‍රතිසංස්කරණ වලදී වේවා අපි දන්නවා දැවැන්ත ප්‍රචාරක වැඩ පිළිවෙලක් ගියා. ගුවන් විදුලිය පාවිච්චි කරගෙන අපි දන්නවා අපි අදටත් අහන්න කැමති සමහර සින්දු ගොවි බිම් ගැන. එතකොට මේවා ලොකු මාධ්‍ය නොතිබුණුගේ කළා. හැබැයි අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් සෑහෙන ලොකු වැඩ කැලක් පෙන්වපු පක්ෂයක්. අපිට පහුගිය මැතිවරණෙත් ඒගොල්ලෝ යම්කිසි මාධ්‍ය ක්‍රියාවලිය තුළ ඉස්සරහින් හිටියා. ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ. හැබැයි අපි දැන් දකිනවා මේ කරන්න හදන හොඳ දේවලුත් මේ එළියට ගෙනියන්න බැරුව ජනතාව අතරට මතය ගෙනියන්න බැරුව අපි දන්නවා මාධ්‍ය තියෙනවා දැන්. මොකවත් නැති දේවල් නැහැනේ. ලේක් හවුස් එක තියෙනවා. හැබැයි ඒව ඇතුළේවත් ඔවුන්ට හැකියාවක් ලැබිලා නැහැ. ඇත්තටම මේක විතර විවේචනයක් තියෙනවා. මේ ගෙන යන සමහර සාධනීය දේවල් ජනතාව ඉස්සරහා යුක්ති සහගත කරන්න යුක්තියුක්ත කරන්න හැකියාවකුත් ලැබිලා නැහැ. ඔව් එහෙම ගත්තම දැන් අපි කලිනුත් කිව්වා දැන් ජලයේ ප්‍රශ්නේදී අර ලාල්කාන්ත අමාත්‍යවරයා කිව්වා ජලය මේ තරම් ප්‍රමාණයක් අපි පරිභෝජනය කරන්නේ වී කිලෝකට ඒ විද්‍යාත්මක භාවය. ඇත්තටම ලාල්කාන්ත අමාත්‍යවරයාට කලින් ලංකාවේ විද්‍යාඥයෝ ගැන කතා කරලා තියෙනවා. හැබැයි අර සඳුන් කිව්වා වගේ ඒවා පරීක්ෂණ ග්‍රන්ථවල හරි සාමාන්‍ය පත්‍ර ලිපියක හරි හිර වෙලා තියෙන නිසා ජනතාවට ඒක අර ජනතාවගේ ඇස්සරවන තරමේ sannivedanayak වෙලා නැහැ. ඊට පස්සේ වෙන්නේ අතරම ලාල්කාන්ත වගේ කවුරු හරි ඇමතිවරයෙක් වම ඇමතිවරයාට අල්ලගෙන සල්නවා මේක අපේ සංස්කෘතිය මේක තියෙන වෙන තැනක සංස්කෘතියට අත තියන්න එපා කියන තැන. හැබැයි අර ජලය සම්බන්ධයෙන් හෝ ඒ ස්වභාවික විශේෂයෙන් සීමිත සම්පත් ස්වභාවික සම්පත් ටික කොහොමද අපි අර පරිසං විදියට පාවිච්චි කරන්නේ කියන තැනදී සමස්ත සමාජයේ වුණත් එහෙම ලොකු සාවධාන වීමක් දකින්නෙත් නෑනේ සඳුන්. එහෙම ප්‍රශ්නකුත් තියෙනවානේ. එක්තරා ආකාරයකට අපි සමාජයේ වෙනසක් ඉල්ලනවා. පරිවර්තනයක් ඉල්ලනවා. හැබැයි අපි දන්නවා සමාජ පරිවර්තනයක් කරද්දී පොඩ්ඩක් ඇඟරි දෙනවා. ඒක ලේසියට පාසියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද කාලාන්තරයක් තිස්සේ අර සිතුවිලි පරම්පරාව වගේම තමයි ජනතාවත් කාලාන්තරයක් තිස්සේ අර හුරු වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. අර කියන්නේ තොටිල්ල රිදි තොටිලි ගැස්සෙනකොට අමාරුයි කියලා. ඉතින් එහෙම තමයි ඉතින් පරිවර්තන කරන්න වෙන්නේ. ඉතින් වැඩින් මිනිසුන්ට එතකොට මේකට කොහොමද මිනිස්සු කන්ට්‍රිබියුට් කරගන්නේ කියන එක ගැන ආණ්ඩුව පොඩ්ඩක් මීට වඩා හිතන්න වෙයි. මොකද සමහර දේවල් පොඩි දේවල් පවා sannivedanaye හරහා අපි දන්නවා ලෝකෙ පුරා ආණ්ඩු පෙළලා තියෙනවා මෑත කාලේ තාමත් එහෙමයි. විශේෂයෙන් සෝෂල් මීඩියා වලින් අන්තිම පැය 24 කොහොමද ආණ්ඩුවක් වෙනස් කරන්න කියන තැනට ආසන්න කාලෙත් අපිට ඕන තරම් උදාහරණ ඇවිල්ලා තියෙනවා ලෝකෙ ගෝලීය වශයෙන් ගත්තොත්. ඉතින් ඒකම දැනටත් පාවිච්චි වෙමින් තියෙනවා. නමුත් තවමත් අර විපක්ෂයේ පැත්තෙන් එහෙම ලොකු ප්‍රචාරණ යාන්ත්‍රණයක් නොමැති නිසා ඒ අයියෙන් දැනට ඇදගෙන යන බව පේනවා. අර සඳුන් කිව්වා වගේ නමුත් තීන සම්පත් වලින් උනත් අවශ්‍ය දේ ඒ විදිහටම sannivedanayaද කියන ප්‍රශ්නේ තියෙනවා. ආණ්ඩුවට දිගින් දිගටම එල්ල වුණු එක චෝදනාවක් හෝ දුර්වලතාවයක් ඉදිරියට ගන්න පුළුවන්. මොකද sannivedanayak නැහැ කියන එක. නැත්තම් තීන කරුණ හරියට එළියට දාගන්න බැහැ කියන එක. ඉතින් මේ කාරණේදීත් අපි ඒක දකිනවා. ඒ නිසා තමයි හෙට අනිද්දා කොළඹ ගොවිය වටලයි කියලා වගේ දෙයක් සමාජයට ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැත්තම් එතෙන්දි තව දෙයක් වුණානේ දැන්. අනිත් දේ තමයි පොළොන්නරුවේ රැස්වීම. වාර්තා කරන්න දුන්නේ නැහැ කියලා දෙයක්ත් තිබුණා. ඒ කියන්නේ ලොකුවට අපි හෙව්වේ නැහැ. නමුත් එහෙම අඩුවක් තියෙනවා නම් ඒ අඩුව තමයි ඊළඟට පාවිච්චි කරන්නේ. ඉතින් අර සඳුන් කිව්වා වගේ මේ කාරණාව ගැන පුළුවන් නම් විපක්ෂයට වුණත් පුළුවන් නම් අවංකව අර අපි කියන්නේ ප්‍රතිජනනාත්මක සංවාදයකට යන්න ඒව තමයි අත්තර මේ වෙලාවේ රටේ අනාගතයට සහ අපේ දරුවන්ගේ අනාගතයට පවා වැදගත්කමක් නැත්නම් වටිනකමක් එකතු කරන්නේ. එහෙම නැත්නම් අපි තවදුරටත් කතාවක කැලලක් අරගෙන වෛරල් කරලා ඒමත් දුවනවද නැත්නම් මේව දිහා විද්‍යාත්මක කෝණයෙන් බලනවද කියන තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නවා කියන එක තමයි අවධාරණය කරන්න ඕනේ.